අද මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ ලස්සන වැඩක්. ස්කයි ලැන්ටර්න් එකක් හදන හැටි මේක හදන්නේ මගේ දුව. එයා තමයි මේක නිර්මාණය කරන්නේ. දැන් හදලා ඉවරයි. මාත් පොඩි සපෝට් එකක් දුන්නා. ඉරට වගේක් අරගෙන ඒක වටේට රවුම් කරලා බඳින්න ඕනේ. මම ඒක හදලා දුන්නා. දැන් මේව ඒ ඉරට රවුමක් හිටින්න ස්කයි ලැන්ටර්න් එක වටේ තියලා අලව ගන්න ඕනේ. මේකට සවුකොළ 3කින් තමයි හදලා තියෙන්නේ. සවුකොළ 3ක් එක දිගට තියලා වටේ රවුමක් හිටින්න හදාගෙන උඩ පැත්තට අඟල් 13ක හතරස් කොටුවක් විදිහට සවුකොළයක් උඩ පැත්තට දාලා හදා ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට දැන් ඒක හදලා ඉවරයි. උඩ පැත්තට වෙන පාටක් දැම්මම ලස්සනයි. Taman කැමති පාටක් දාගන්න. ඊට පස්සේ කොයිල් කම්බියක් අරගෙන කොයිල් කම්බි දෙකක් අරගෙන දෙපැත්තෙන් හතර හැට හිටින්න මැදට ක්‍රොස් වෙන්න කම්බිය බැඳ ගන්න ඕන. ඒක තමයි අපි කපුරෙදි පොඟවපු ඉටි පොඟවල කපුරෙදි වලින් මැද තියලා ඒකට තමයි ගින්දර තියන්නේ. පෙන්නන්නම් අපි දැන් මෙහෙම හදාගෙන ඉවරයි. කම්බි හතරක් බැඳලා දැන් හදලා ඉවරයි ස්කයි ලැන්ටර්න් එක. ඊට පස්සේ මේකේ ඉටි උඹගත්තු කපුරෙදි වලින් බඳ ගන්න ඕනේ මැද. ඊට පස්සේ ගින්දර තියලා උඩ යවන්න තියෙනවා. මේ ආකාරයට බැඳ ගන්න ඕන. දැන් අපි ස්කයි ලැන්ටර්න් එක යවන්න හදන්නේ. මට නම් දෙන්නේ නැහැ මේක යවන්න. අම්මයි දුවයි තමයි යවන්නේ. මම ඉතින් ඔය වීඩියෝ කරනවා විතරයි. දැන් ගින්දර තියලා තියෙන්නේ. මේක හොඳ විනෝදකාමී සන්තෝෂ වැඩක්. දැන් අර දුම පිරීලා රස්නෙට දැන් ස්කයි ලැන්ටර්න් එක පිරීලා තියෙන්නේ. තව පොඩ්ඩකින් මේක යන්න ඕන උඩ. හරිනම් බලමු අපි උඩ යනවාද කියලා. ඔව් දැන් නම් උඩ ගොඩක් පිරීලා දැන් අතාරින්න නම් යන්න ඕන දැන්. දැන් උඩ යනවා. පේන්නේ නැති දුරකට යනවා. ඇත්තට උඩ යනවා ලස්සනයි. ඔයගොල්ලොත් මේක හදලා බලන්න. සවුකොළ 3ක් එක්කව කරලා ලස්සනට හදලා අම්මයි දුවයි පුතයි ගෙදර පවුල කට්ටිය එක්කවලා විනෝද වෙන්න පුළුවන්. වෙසක් කාලෙට මේවා හදලා උඩ යවන්න.